ඔයා කවදා හරි හිතලා බලලා තියෙනවද ලෝකයේ බලවත්ම ශිෂ්ටාචාරයක් පර්සියාව කියන රට කොහොමද අද ඉරානය වුණේ කියලා? මේක නමක් වෙනස් වුණු කතාවක් විතරක් නෙවෙයි. මේක ශිෂ්ටාචාරයක අභිමානය, හැරවුම් ලක්ෂ්‍ය සහ බිඳවැටීමේ ගැඹුරු ඉතිහාසයක්. අපි අද ඒ කතාව ඇතුළට යමු. ලෝක ඉතිහාසයේ රන් අකුරින් ලියවුණු පර්සියාව හුදෙක් රාජ්‍යයක් නෙවෙයි. එය ලෝකයට විද්‍යාව, දර්ශනය, කලාව දායාද කළ බුද්ධිමය කේන්ද්‍රස්ථානයක්. අද අපි ඉරානය කියලා හඳුන්වන මේ භූමිය ජයග්‍රහණ වලින් වගේම ශෝකජනක හැරවුම් ලක්ෂ වලින් පිරුණු කතාවක් තියෙනවා. පර්සියාවේ විද්‍යාත්මක විස්මය වසර 3000කට කලින් කාන්තාරය මැද ජලය ගෙන යන්න පුළුවන් කියලා ඔවුන් ලෝකයට පෙන්වා දුන්නා. කුවානට් කියන භූගත ඇල පද්ධතිය වාෂ්පීකරණය නැතිව සැතපුම් ගණනාවක් ජලය ගෙන ගියා. කාන්තාර මැද පාරාදීස මවපු ඉංජිනේරු කලාකෘතියක්. විදුලිය නැති කාලෙක යක්චාල් කියන ගොඩනැගිලි තුල අයිස් ගබඩා කරලා තියාගත්තේ ඔවුන්. කාන්තාරයේ උෂ්ණත්වය මැද අයිස්. ඒක අදටත් විද්‍යාඥයන්ට පුදුමයක්. වෛද්‍ය විද්‍යාවේ දැවැන්තෙක් ඉබ්නු සිනා, බීජගණිතයේ පියා අල් කවාරිස්මි, මේ හැමෝම පර්සියානු බුද්ධි උරුමේ ප්‍රතිඵල. ඊස්ලාමීය ආක්‍රමණය තමයි මේකේ හැරවුම් ලක්ෂයක් වුණේ. ක්‍රිස්තු වර්ෂ 7 වන සියවසේදී බලවත් සසාඩිට් අධිරාජ්‍ය බිඳ වැටුණා. අරාබි මුස්ලිම් හමුදාවන්ගේ ආක්‍රමණය පර්සියාවේ දේශපාලනික සහ ආගමික ගමන් මඟ සම්පූර්ණයෙන්ම වෙනස් කළා. සොරස්ත්‍රියානු දහම ඉස්ලාම් දහමෙන් ප්‍රතිස්ථාපිත වුණා. නමුත් එක දෙයක් ඔවුන් අතෑරියේ නැහැ. ඔවුන්ගේ භාෂාව ෆාසි. ෆාසි භාෂාව ඔවුන් රැකගත්තේ තම අනන්‍යතාවය රැකගන්න. ඒත් පර්සියාව කොහොමද ඉරානය වුණේ? බටහිර ලෝකය මේ රට පර්සියා කියලා හැඳුන්වුවා. ඒත් දේශීය ජනතාව පුරාණයේ සිටම තම රට හැඳින්වුවේ ඉරාන් කියලා. ඒ කියන්නේ ආර්යයන්ගේ දේශය කියන අර්ථයෙන්. 1935 දී රේසා ෂා නිල වශයෙන් ජාත්‍යන්තරයෙන් ඉල්ලුවා පර්සියා වෙනුවට ඉරාන් භාවිතා කරන්න කියලා. ඉදා සිට ලෝකයට මේ රට ඉරානය වුණා. 1979 තවත් විශාල හැරවුමක්. 1970 දශකයේ ඉරානය මැද පෙරදිග තිබුණ නවීන ලිබරල් රාජ්‍යයක්. නමුත් 1979 ඉස්ලාමීය විප්ලවයත් එක්ක දේශපාලනික සහ සමාජ වාතාවරණය විශාල ලෙස වෙනස් වුණා. අයිතිවාසිකම් සීමා වුණා. කලා නිදහස සීමා වුණා. බුද්ධිමතින් දහස් ගණනින් රට හැර ගියා. බ්‍රේන් ඩ්‍රේන් එකක්. එය පර්සියානු විද්‍යාත්මක ගමන් මගට වැදුණු විශාලම පහරක් වුණා. ඒත් පර්සියාව කියන්නේ වැළලී ගිය නාමයක් නෙවෙයි. වරක ලෝක විද්‍යාව, ගණිතය සහ මානව හිමිකම් ගැන ඉගැන්වූ ඒ ශිෂ්ටාචාරයේ ආත්මය අදටත් ඉරාන ජනතාව තුළ ජීවත් වෙනවා. ඉතිහාසය අපට උගන්වන්නේ එක දෙයක්. අන්තවාදයට පුළුවන් ශිෂ්ටාචාරයක බාහිර රූපය වෙනස් කරන්න. ඒත් නිදහස සහ බුද්ධිය අගය කරන මිනිස් ආත්මය සම්පූර්ණයෙන්ම මැඩපවත්වන්න බැහැ. ඔයාට මේ වගේ ඉතිහාසයේ ගැඹුරු කතා තවත් දැනගන්න ඕනේ නම් සබ්ස්ක්‍රයිබ් කරලා මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඊළඟ එපිසෝඩ් එකේදී අපි තවත් අභිරහස් සහිත ශිෂ්ටාචාරයක කතාවක් එක්ක හම්බ වෙමු. මම ඔයාට කියන්නේ ඉතිහාසයේ සැඟවුණු සත්‍යයයි.